ආයු බොහෝ වේවා මගේ යාළුවන්ට. ඉතින් කොහොමද? අද නම් මම ඕගොල්ලෝ එක්කන් ආවේ සලෝන් එකට. මගේ සලෝන් එකේ මොකද වෙන්නේ කියලා චුට්ටක් පෙන්නන්න. අද මට අපොයින්ට්මන්ට්ස් ගොඩාක් නෑ. ඉතින් අද තිබුණා වැක්ස් එකක්, ෆේස් වැක්ස් එකක්, ඊට පස්සේ ෆේෂල් එකක් තිබුණා. ඊට පස්සේ හවස් වරුවට මට පැට්‍රිකල් එකක් තිබුණා. ඒකත් කරා. ඉතින් මේ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් බලන්න එකතු වෙන්න. ඉතින් මම ඕගොල්ලන්ට චුට්ටක් කියන්නම් මේ කරන වැඩේ ගැන. අපි වැක්ස් එක කරනකොට හොට් වැක්ස්, කෝල්ඩ් වැක්ස් කියලා දෙකක් තියෙනවා. මේ කරන්නේ හොට් වැක්ස් එකක්. ඉතින් මේ හොට් වැක්ස් එකට සම්පූර්ණම හෙයාර් රිමූව් වෙනවා. ඉතින් මාර්ම පහසුයි සලෝන් එකේ වැඩවලට. නැත්තම් අපි ආයි ත්‍රෙඩින් කරලා ඉතිරි වෙන කොටස් අයින් කරන්න එපයි. මේකෙදි එහෙම කිසිම දෙයක් ඕනේ නෑ. හරිම පහසුයි. කස්ටමර්ටත් හරිම පහසුයි. අමාරු නැහැ මේක ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ, රතු වෙන්නේ, බිබිලි දාන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක හරිම හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ කස්ටමර් මගේ ඩේලි කස්ටමර් කෙනෙක්. එයාට හැමදාම අයිබ්‍රෝස් ෂේප් කරන්නේ බ්ලේඩ් එකෙන්. නූලට එයා බය කෙනෙක්. ඒ හින්දාමයි මේ විදිහට වැක්ස් එකකුත් එයා තෝරගත්තේ කරන්න. ඉතින් ඇත්තටම වැක්ස් එක හරිම පහසුයි. නූලෙන් පොඩ ගලවනකොට රිදෙනවා වැඩි. මේක ලොකු පරාසයක් ගැලවිලා අයින් වෙනවා. ඒ හින්දා කස්ටමර්ට මට හිතෙන්නේ වැක්ස් එක පහසුයි කියලා. අපි අනිවාර්යෙන්ම ෆේෂල් එකක් කරනකොට කස්ටමර් කන්සල්ටේෂන් කරනවා. ඊට පස්සේ යාට ස්කින් එකට මැච් වෙන ෆේෂල් එක තමයි අපි කරලා දෙන්නේ. මෙයා අවුරුදු 47ක 8ක වගේ කෙනෙක්. ඉතින් මෙයාට ටිකක් ඩල් වෙලා තිබුණ ස්කින් එක අපි ඒකට හරියන්න හොඳ පැක් එකකුත් දාලා දුන්නා. ඉතින් ඔහොම තමයි ෆේෂල් එකේ විස්තර. ඉතින් මෙයාගේ තව මූණේ තිබුණා පිග්මන්ටේෂන්, ඇහැ යට දෙකක් තිබුණා, ඇස් දෙක යට. ඉතින් ඒකත් ටිකක් අඩු වෙලා තියෙනවා මම දැක්කා. ඉතින් එයා මගෙන් දිගටම මේ විදිහට ට්‍රීට්මන්ට් කරන කෙනෙක්. ඉතින් මට හරිම සතුටුයි ඇත්තටම කස්ටමර් සතුටු වෙනකොට. තව චූටි දෙයක් කියන්න ඕනේ. මේ වගේ ෆේෂල් ට්‍රීට්මන්ට් එකකට අපිට පැය 2ක් විතර යනවා. මොකද අපි කස්ටමර්ට අපි උපරිමයෙන් ඒ වැඩේ කරලා දෙන නිසා. ඇත්තටම වෙලාව අරගෙන අපි මේ ෆේෂල් කස්ටමර්ට කරලා දෙනවා. මසාජ් එක දැන් මේ ෆේෂල් එකට අපි මසාජ් එකක් දෙනවා. මසාජ් එක සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ අපේ යනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ෆේෂල් එකේ මසාජ් එකට ගැන කතා කරන්න ඕනේ. කස්ටමර් අනිවාර්යෙන් නිදනවාමයි. ඉතින් එයා මාර විදිහට රිලැක්ස් වෙනවා මේ ෆේෂල් මසාජ් එකෙන්. ඉතින් මගේ ඩේලි කස්ටමර්ස්ලා ඉන්නවා ඇත්තටම කියන්න සතුටුයි. ඒගොල්ලෝ එන්නේ මගේ මසාජ් එකට ආස හින්දා. ගොඩාක් වැඩ ඇරිලා යන ගමන් එනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඇවිල්ලා ඔයාගේ අතින් මසාජ් එකක් දාගත්තම සියලු ප්‍රශ්න විසඳනවා වගේ දැනෙනවා කියනවා. ඉතින් මට පුදුම සතුටුයි. ඇත්තටම මගේ අත් දෙකට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනකොට මගේ අත් දෙකේ මැජික් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් හරිම සතුටුයි කස්ටමර් ඒ විදිහට සතුටු වෙලා මගෙන් යනකොට.
හරියට භාවනාවක් වගේ මේ මසාජ් එක දෙන කෙනා, ඒ කියන්නේ මම ඒක කරන්නේ ඇත්තටම භාවනාවක් වගේ. ඒක ඒ හින්දා වෙන්නේ නැති කස්ටමර් එච්චරටම ෆීල් වෙන්නේ. ඇත්තටම ඒක මම හදවතින්ම කරන දෙයක්. කස්ටමර් රිලැක්ස් වෙනවා කියන්නේ ඇත්තටම ලොකු සතුටක් මටත්. ඒ හින්දාමයි ඒ කස්ටමර් මගේ ළඟට නැවත එන්නේ. ඉතින් ඒ විදිහට අපි ෆේෂල් එක ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ ලන්ච් එකෙන් පස්සේ අපි පැට්‍රිකල් එකක් මේ කරන්නේ. මගේ ගෝලියෝ දෙන්නට මම පොඩි පැට්‍රිකල් එකක් කියලා දුන්නා, හෙඩ් මසාජ් එක. ඉතින් ඒවත් කරගන්න එපැයි. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඒ සයිඩ් එක නෙමෙයි, මේ සයිඩ් එක ගන්න. මේ සයිඩ් එක. ඔව්. එතකොට ලේසි. ඊට පස්සේ එතනද ඒ අවසානයේදී නිල කරපු ඊට පස්සේ එන්න ඕනේ මේ උර හිසට. එහෙම මම අපිට ගිල්ලෙන් කළේ යටට යන්න ඕන. අනසොර උඩට එන්න බෙල්ල උඩට එන්න ඕන. මේ බෙල්ලේ මට ඇඟිලි දෙක යවලා ගන්න. එහෙම නෙවෙයි. එක ඇඟිල්ලක් උඩින් තියෙන්න ඕන. අන්න රයිට්. හරි. ඊපස්සේ යටටත් ඒ විදිහට පිට මැද්දට යනවා ඈ. ඊට පස්සේ නලලේ අයිබ්‍රෝ වල ඇඟිලි දෙක වැරදිනේ අරන් තියෙන්නේ. හරි. නේද? ඔව්. ඊට පස්සේ හේමම යන කන පිටිපස්සට. කනෙන් පිටිපස්සෙන් තමයි යන්නේ. උඩ ඉස්සරහින් නෙමෙයි යන්නේ. අන්න එහෙම යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ දවස ගෙවුනේ. ඉතින් ආයිත් අපි හමු වෙමු මොකක් හරි වීඩියෝ එකකින්. එක්කෝ ගෙදර දොරේ වැඩකින්, නැත්නම් සලෝන් එකේ වැඩකින්, නැත්නම් කොහේ හරි ගිය වීඩියෝ එකකින්. නැවතත් මම ඔයාලා හොයාගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම. එහෙම මසාජ් කරන්න බෑ. මල්ල කෙලියයි ආයි.